දසුන් ශානක සමතුමා ඉතිහාසගත පන්දු යැවීමක නිරත වීමට මෙවර මේජර් ලීග් තරගාවලියේ ටෙක්සාස් සුපර් කිංස්ට එරෙහිව තරගයේදී ඩබල් හැට්‍රික් අවස්ථාවක් ලබා ගනිමින් මෙම ඩබල් හැට්‍රික් අවස්ථාවේ පළමු කඩුල ලෙස ෆෙරීරා දැවී යන්නේ දසුන් ශානකගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී. මෙම පන්දුවරේ දසුන් ශානකට ලැබෙන අභියෝගය තමයි ලකුණු 15ක් ආරක්ෂා කර ගැනීම. මේ ෆෙරේරා වැනි දැවැන්ත ක්‍රීඩකයන් සිටියදී තමයි මෙම ඩබල් හැට්‍රික් අවස්ථාව දසුන් ශානක ලබා ගන්නේ. 20 වන පන්දුවරේ අවසාන පන්දු 4දී මෙන්න ඔහු හැට්‍රික් අවස්ථාව ලබා ගනිමින් ඇඩම් මිල්න් දවා ගන්න අවස්ථාව. මෙම කඩුල්ලා සමගින් තරගයේ සම්පූර්ණ වාසිය සිඩ්නි ඕකර්ස් කණ්ඩායමට ගෙන ඒමට දසුන් ශානකට හැකියාව ලැබෙනවා මේ මේජර් ලීග් තරගාවලියේදී. එමෙන්ම ඔහුගේ ඩබල් හැට්‍රික් අවස්ථාව එහෙමත් නැත්නම් පිට පන්දු 4කදී ලබා ගන්නා 4 වන කඩුල්ල ලෙස ඔහු දවා ගන්නේ ද සිල්වා උඩ පන්දුවක් ලබා ගන්නවා විශිෂ්ට උඩ පන්දුවක් හෙට්මය විසින්. ඒ තමයි ඔහුගේ ඩබල් හැට්‍රික් අවස්ථාව. ඉතින් මෙන්න මේ කඩුල්ල සමග දසුන් ශානකට හැකියාව ලැබෙනවා අපගේ සුපර් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග තබා තිබූ වාර්තාව සම කිරීමට ඒ නවසිලන්තයට එරෙහිව සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ලබාගත් ඩබල් හැට්‍රික් අවස්ථාව. මෙවැනි අලුත් විස්තර සඳහා SLC Show YouTube channel එක subscribe කරන්න.